වේලාම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ වේලාම සූත්‍රයේදී බුදුරජාණන් දේශනා කළා තියෙනවා. සෝවාන් ආරයන් වහන්සේලා 100කට දෙන දාණයට වඩා සකෘදාගාමී ආරයන් වහන්සේකින් දාණය මහත්ඵලයි. එහෙමයි. සකෘදාගාමී ආරයන් වහන්සේ කෙනෙක් කියලා දෙන දාණයට වඩා 100 දෙනට දාණයට වඩා අනාගාමී ආරයන් වහන්සේකින් දාණය මහත්ඵලයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනාගාමී 100කට දෙන දාණයට වඩා රහතන් වහන්සේකින්ට දෙන දාණය මහත්ඵලයි. රහත්තු 100කට දෙන දාණයට වඩා පසේ බුදුරට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරයන් වහන්සේලා 100කට දෙන දාණයට වඩා සම්මා සම්බුදුරයෙකුට දෙන දාණය මහත්ඵලයි. ඊට වඩා මහත්ඵලයි සතර දිගින් වඩිනා මහා සංඝරත්නයට කුටියක් සකස් කරලා පූජා කරනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණයට වඩා මහත්ඵලයි. ඊට වඩා ප්‍රබලයි සතර දිගින් වඩිනා මහා සංඝයාට කුටියක් සකස් කරලා පූජා කරනවා. ඊට වඩා මහත්ඵලයි සීල සමාදානයි. තිසරණේ සීල් සමාදන් වීම. ඒක තියෙන්නේ මෙහෙමයි. තිසරණේ සමාදන් වීම ඊට වඩා මහත්ඵලයි. ඊට වඩා සීල් සමාදන් වීම. සමස තිසරණේ සමාදන් වීම කියන්නේ අපි බෞද්ධයෙක් වීම කියන කාරණේද? තෙරුවන් සරණ ගිය. මත කීපයක් තියෙනවා. එකක් තමයි ඒක ආර්ය භාවයත් එක්ක ආපු සීලය කියලාත් ගන්න ක්‍රමයක් තියෙනවා. නැත්තම් තිසරණේ සමාදන් වීම අපි බෞද්ධයෙක් තිසරණේ සමාදන් වීම කියලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. හරිනේ? එහෙමයි. එතන තේරවාදයේ අදහසක් තියෙනවා තිසරණ සමාදන් වීමයි පංචශීලයේ සමාදන් වීමේ මොකද්ද බලවත්. ඒතර ඉදිගත් අදහස් තමයි තිසරණේ නැතුව පංචශීලයේ සමාදන් වීමට වඩා තිසරණේ සමාදන් වීම බලවත්. ඒක සම්මාදිට්ඨිය නිසා. තිසරණ සහිත පංචශීලයේ සමාදන් ඊටත් වඩා බලවත්. නිසා වේලාම සූත්‍රයේ ගන්න කියලා කියන්නේ තිසරණ සහිත පංචශීල සමාදන් වුණා කියලා. හරිනේ? එතකොට ඒක මාර්ගයෙන් ආපු සීලය මාර්ගයෙන් ආපු තිසරණය කියලා ගන්න කට්ටියකුත් ඉන්නවා. නැත්තම් තමන්ගේම අද ගන්න සීලය සහ අපි සමාදන් වෙන සීලය අපි සමාදන් වෙන තිසරණය කියලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. එහෙමයි සම්පූර්ණයි. ඒතර ඒ ආනිසංස වශයෙන් බැලුවට පස්සේ සීලය ඉහළයි දානයට වඩා. ඒකට හේතුව ශාලික සීලය අමාරුයින් රකින්න. සීලෙන් සත්‍යයන්ට ප්‍රයෝජනෙ වැඩි. දැන් උදාහරණයකට අපිට කවුරු හරි උදව් කරනවා. අපිට කවුරුහරි උදව් කරනවා. දන් දෙනවා මේවා කරනවා. අපි ඒ වගේම තව කවුරු හරි හොරකමෙන් ආදීන් වැළකීලා සිටිනවා. අරයා දන් දෙනවා ඒවා කරනවා හොරකම් කරනවා. අපි කාටද වැඩිපුර ගරු කරන්නේ? දනුත් දෙන හොරකම් කරන කෙනාටද අඩුවෙන් දන් දෙන හොරකම් නොකරන කෙනාට? ඒ කෙනාට ස්වාමීන් වහන්සේ. එහෙමනේ නේ. එතකොට ඒ විදිහට බැලුවම අපි ගෙදරක වුණත් ආරක්ෂාවට තියලා යන්නේ කවුද? සිල් රකින්න කෙනා. සිල් රකින්න කෙනා. නේද? එතකොට කවුරු හරි හොඳට කතා බහ කරනවා. හොඳට ප්ලසන්ට්ව සුවදව කතා. හැබැයි බොරු කියනවා. තව කෙනෙක් එහෙම ගොඩාක් හොඳට කතා කරන්නේ හැබැයි බොරු කීමෙන් වැළකීලා. විවාහයක් කරගන්න කවුද තෝරන්නේ? බොරු කීමෙන් වැළකුණු කෙනාව. නැත්තම් ප්‍රශ්නය විවාහයේදී නේද? එතකොට ඒ නිසා අපේ ගෞරව වැඩිපුර හිටින්නේ සීලය රකින්න කෙනාට. එහෙමයි. ඒකෙන් වෙන ආනිසංස වැඩි. එතකොට මොකද සීලයක් රකින්නකොට බොහෝ සත්වයන්ට මගෙන් અભේදානය ලැබෙනවා. අபிසන්ද සූත්‍රය දේශනා කරන්නේ અભේදානය ලැබෙනවා. පංචශීලය කියන්නේ અભේදානය. දන් දෙනකොටත් ඒකෙන් ලොකු උපකාරයක් සත්වයාට සිද්ධ වෙනවා. නමුත් සීලය තුලින් නෙගටිව්ලි ලොකු සේවයක් අපි ලෝකෙට සිද්ධ කරලා තියෙනවා. සීලයෙන් දන් දෙනවා කියන එක ශාලික දුන්න ඉවරයි. හැමතිස්සෙම ඒක වෙන වැඩක් අපිට කරත හැකියි. සීලයෙන් බෑ. හැමතිස්සෙම අවධානය ඇලර්ට් එකේ තියෙනවා. පඳුරෙක් වැහුවත් ප්‍රාණඝාතයක් වෙනවද? අනුන්සතු දෙයක් ගැන වෙනවද? බොරුවක් මගේ අතින් කියවෙයිද? චෝදනාවක් කෙනකොට මම හරියට භාවිතා කරයිද? දානෙ එහෙම නෙවෙයි. දානෙ දුන්නා ඉවරයි. ඊට පස්සේ අපිට කැමති ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්. එහෙනම් සීලය අමාරුයි රකින්න. දානෙට වඩා 100,000 ගුණයෙන් අමාරුයි දානෙට වඩා. සීලයෙන් ලැබෙන ප්‍රයෝජනය මුළු මහත් සත්ත්ව ප්‍රජාවටමනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දානෙ දුන්නොත් මම මේ පිරිසට විතරයි ප්‍රයෝජනය ලැබෙන්නේ. හැබැයි මම සිල් රැක්කොත් එහෙම මගේ අතින් කිසිදු සත්වෙන් මැරෙන්නේ නැහැ. කිසිදු කෙනෙක්ගේ හොරකම් බඩුවක් නැති වෙන්නේ නැහැ. කිසිදු පවුලකට මගෙන් හානියක් වෙන්නේ නැහැ. කිසිදු කෙනෙක් මන් නිසා වැරවටීමට පත්වන්නේ නැහැ. සුරාපානය නොකිරීම නිසා අර සියලු පාපයන් මගේ අතින් වෙන ඉඩ අඩුයි. ඒ නිසා සීලය රැකීම ආනිසංස වැඩි. සීලය රැකීමේ
බලවත්කම. ඒකෙන් කියන්නේ දන් දෙන්න එපා කියන එක නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හයිරාකි බලමු.